Hi guys, ඉතින් අද වීඩියෝෙන් ගෙනාවේ හැරි පොටර් කතා මාලාවේ 2001 රිලීස් වෙච්ච හැරි පොටර් පළවෙනි මූවි එක. ඉතින් කතාව ගැන කිව්වොත් හැරිගේ 11 වෙනි උපන්දිනේට එක විශේෂ තෑග්ගක් හම්බ වෙනවා. ඒ තමයි එයාව හොග්වර්ට්ස් වල තෝර ගන්නවා. වගේම එයාගේ යාළුවෝ දෙන්නත් එයාට හම්බ වෙනවා. ඉතින් හැරිට ඒක මොනවද වෙන්නේ බලන්න යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ මූවි එක පටන් ගන්න එක ගමකින් මෙතනට මහාචාර්ය ඩම්බල්ඩෝ එනවා වගේම එයා එතනදී ලයිට් ඔක්කොම නිවලා දානවා. තවත් පැත්තෙන් එක පූසෙක් පෙන්නනවා. මේ ඉන්නේ මහාචාර්ය මැගුනිගල්. මහාචාර්ය මැගුනිගල් අහනවා කොල් ළමයා කියලා. ඉතින් ඩම්බල්ඩෝ කියන්නේ හැග්රිඩ් එක්ක පරිස්සමෙන් ඉය කියලා. හැබැයි හැග්රිඩ්ගේ නම ඇහුව විතරයි මහාචාර්ය මැගුනිගල් පොඩ්ඩක් කලබල වෙනවා. ඉතින් ඩම්බල්ඩෝ කියන්නේ මගේ පණකට වඩා මට එයා විශ්වාසයි කියලා. කියනකොටම මෙතනට හැග්රිඩ් පියාඹන බයිසිකල් එකකින් මෙතනට එනවා. හැග්රිඩ් එයාගේ අතේ තිබ්බ ළමයාව ඩම්බල්ඩෝ අතට දෙනවා. ඉතින් මේ තමයි හැරි පොටර්. ඉතින් තුන් දෙනාම එක තැනකට ගිහිල්ලා ළමයා වෙතින් තියනවා. ඉතින් මැගුනිගල් අහනවා ඔයාට විශ්වාසද මචං ළමයා තියන්න හොඳයි කියලා. මම උදේ ඉඳන් බලන් හිටියේ මේගොල්ලෝ තමයි මම දැකපු නාටකම් මිනිස්සු. ඉතින් ඩම්බල්ඩෝ කියන්නේ ළමයාගේ සැප දුකට වඩා ළමයාගේ ආරක්ෂාව වටින නිසා මෙතන තියමු කියලා. මේ වෙලාවේ හැග්රිඩ්ට පොඩ්ඩක් ඇඬෙනවා. ඉතින් ඩම්බල්ඩෝ කියනවා මේක සමුගැනීමක් නෙවෙයි. තව අවුරුදු 11කින් අපිට හම්බෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් මූවි එකේ ටයිටල් එක දාලා මූවි එක පටන් ගන්නවා. දැන් හැරි ලොකු වෙලා එයා ඉන්නේ එයාගේ බාපගේ පුංචි ගෙදර. හැබැයි හැරිගේ අම්මයි තාත්තයි නැති නිසා හැරිගේ මාමයි නැන්ද හැරිට සලකන්නේ ගොඩාක් නරක විදිහට. ඊට ඔහට කරදරේ මාමගේ පුතාගෙන් හැරිට මාරදරය තියෙන්නේ. ඉතින් අද මාමගේ පුතාගේ උපන්දිනේ හැරිගේ නැන්ද හැරිට උයන්නම් කියලා කියනකොට එයාලා මේ ළමයාගේ උපන්දිනේ සමරනවා. එකපාරට මාමගේ පුතා ගිය පාර මට තෑගි 37ක් තිබුණා මේ පාර 36 තියෙන්නේ කියලා ගේම දෙවන කරනවා. එතකොට එයාගේ අම්මා අපි සවතුවත්ත බලන්න යනකොට මම එයාට තෑගි අරන් දෙන්නම් කියලා එයාව සංසම් කරනවා. හැබැයි හැරිට නම් මාරි රිසියාවක් එන්නේ. දැන් ඉතින් කටියම සතුවත්තු වරන්න යන ලෑති වෙලා ඊට කලින් හැරිගේ මාමා හැරිට කියනවා මොකක් හරි අවුලක් ඇති කරොත් සතියක් යනකම් කෑම නෑ කියලා තර්ජනය කරනවා. මේ සත්තුවත් එක්ක සර්පෙද්දියා බලාගෙන මේ මාමයි එයාගේ පුතයි එක එක ඒවා කියනවා. ඒක ඉතින් මෙතන යන්න ගියාම හැරි කියනවා ඒගොල්ලෝ කියනවා ගණන් ගන්න එපා. මම දන්නවා ඔයාගේ දුක කියලා කියනකොට නිදාගෙන හිටපු සර්පයා නැගිටලා හැරිත් එක්ක කතා කරනවා. මේක දෙකම මාමගේ පුතා සර්පයා හැරලා කියලා කෑ ගහගෙන හැරිව තල්ලු කරලා මෙතනට එනවා. හැබැයි එකපාරට මෙතන වීදුරු අතුරු දහන් වෙලා මාමගේ පුතා සර්පයා හිටපු කූඩුවට වැටෙනවා. ඉතින් මේ සර්පයා හැරිට ස්තුති කරලා මෙතන යනවා. හැබැයි කූඩුවට වැටුණු මාමගේ පුතා ආපහු එන්න බලද්දි වීදුරුව ආපහු මතුවෙලා. හැරිට මේකට hina වුණාට හැරිගේ මාමා හැරිව කන්නෙන් අල්ලන් ඇවිල්ලා හැරිට බනිනවා. මොකද්ද කරේ කියලා. හැරි කියන්නේ ඒක එකපාරටම මැජික් එකක් වුණේ කියලා. ඊට පස්සේ හැරිගේ මාමා මේ ලෝකේ මැජික් කියලා දෙයක් නෑ කියලා එයාව කාමරේට දාලා දොලවනවා. ඔන්න එක දවසක ගෙදරට ලියුම් ඇවිල්ලා එතන හැරිට ලියුමක් තියෙනවා දැකලා හැරි ගොඩක් සතුටින් ඒක කියවන්න යනකොටම මාමගේ පුතා ඒක උද්දුටගෙන ගිහින් හැරිගේ මාමට දෙනවා. හැරිගේ මාමයි නැන්දයි මේ ලියුම් කියවන්න හැරිට දෙන්නේ නැහැ. දැන් දවසින් දවස ලියුම් කියන කුරුල්ලෝ හැරිට ලියුම් කියනවා. හැබැයි හැරිගේ මාමා මේ ඔක්කොම පුච්චනවා. ඉතින් එක ඉරිදා දවසක හැරිගේ මාමා සතුටින් ඉන්නවා. මොකද ඉරිදා ලියුම් එන්නේ නැති නිසා. හැබැයි එකපාරටම ගියේ අසල ලියුම් ගොඩ එන්න පටන් ගන්නවා. හැරි කොහොම හරි එක ලියුමක් අල්ලගත්තට හැරිගේ මාමා හැරිට කියවන්න බැරි වෙන්න හැරිව බදා ගන්නවා. කොහොම හරි මේ කරදර වලින් ඈතලා හැරිගේ මාමා ඔක්කොම එක ප්‍රදීපාගාරයක නවතින්න ගිහිල්ලා දැන් ඔක්කොම නිදි. හැබැයි හැරි තාම නිදි නෑ. මොකද අද හැරිගේ 11 වෙනි උපන්දිනේ. හැරි සුපු උපන්දින කියලා තමන්ටම කියා ගන්නකොටම මෙතන දොර කවුලේ කඩන්න හදනවා. මේ කලබලේ ඇහිලා හැරිගේ බාපයි පුංචි පහලට එනවා. බැරි නම් මේ ඇවිල්දින්නේ හැග්රිඩ් හැරිව එකන් යන්න. ඉතින් හැග්රිඩ් හැරිව දැක්කේ පොඩි කාලේ. දැන් හැග්රිඩ්ට හැරි අමතක වෙලා එයා බාපගේ පුතාට හැරි කියනවා. එකපාරටම හැංගිලා හිටියේ හැරිවිල මම තමයි හැරි කියනවා. ඊට පස්සේ හැග්රිඩ් එයා හදන් ආපු කේක් එක හැරිට දෙනවා. හැරි අහනවා ඔයා කවුද කියලා. ඉතින් හැග්රිඩ් කියන්නේ මම තමයි හොග්වර්ට්ස් වල යතුරුබාරව ඉන්නේ. හැබැයි හැරි ඒ නමවත් කලින් අහලවත් තිබුණේ නැහැ. ඉතින් හැග්රිඩ් කියනවා ඔයාගේ අම්මයි තාත්තයි ඉගෙන ගත්තේ පාසලින්. ඔයාගේ අම්මයි තාත්තයි මායාකාරයෝ. ඒ වගේම ඔයත් මායාකාරේ. හැබැයි හැරිට නම් මේව පිළිගන්න බෑ. හැග්රිඩ් එක ලියුමක් දෙනවා හැරිට කියවන්න කියලා. ඒකේ තියෙන්නේ හොග්වර්ට්ස් වලට හැරිව තෝරගෙන කියලා. දැන් තමයි හැරිට තේරෙන්නේ හැරිගේ බාප්පයි පුංචි මෙච්චර කල් හැරිව රවට්ටලා තින්නේ කියලා. දැන් හැරිව එක්කන් යන හදනකොට හැරිගේ බාප්පා නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම හැරිට හැරිගේ බාප්පා කියලා දෙන්නේ හැරිගේ අම්මයි තාත්තයි නැති වුණේ කාරණා තුනකින් කියලා. ඒ වෙලාවේ හැග්රිඩ් කියනවා හැරිගේ අම්මයි තාත්තයි මැරුවේ වොල්ඩමෝට් කියලා. මේ වෙලාවේ කිසිම ගානක් නැතුව බාප්පගේ පුතා හැරිට අරන් ආපු කේක් එක හොරෙන් කන්න පටන් ගන්නවා. මේක දෙකපු හැග්රිඩ් එයාට උරු නැටුකොත් මවල ඔය ඕන දෙයක් කරගන්න කියලා හැරිව එක්ක මෙතන යනවා. දැන් මේ මායා පාසලට යනකොට බසෝ ගිම්බෝ මායා දෘෂ්ටි වගේ යාට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් ගන්න ඕනි. දැන් හැරි ලොකු ලිස්ට් එකක් කියවගෙන යනකොට හැග්රිඩ් එයාව එක තැනකට කියනවා. එතනදී මේ කටියට හැග්රිඩ් කියන මේ තමයි හැරි
හැරී පොටර් කියලා කියනකොටම මේ කට්ටිය ඔක්කොම හැරීට හතරවත දෙනවා. ඒ වගේම ඉස්කෝලේ උගන්න මහාචාර්යවරයෙකුත් හැරිත් එක්ක කතා කරනවා. මෙයා තමයි මහාචාර්ය කිව්වලේ. මෙයා පොඩ්ඩක් මතක තියාගන්න මෙයා අපිට පස්සේ වැදගත් වෙනවා. දැන් හැග්රිඩ් එක තැනකට ඇවිල්ලා ගඩොල් බිත්තියකට කුඩෙන් ගහනවා. එකපාරට එතන තිබ්බ ගඩොල් බිත්තිය දොරක් වෙනවා. ඉතින් මේ තමයි ඩයගන් වීදිය. මෙතනදී මායාකාරයන්ට වන බඩු ඕන දෙයක් ගන්න පුළුවන්. දැන් හැරී ගාව සල්ලි නැති නිසා හැග්රිඩ් යාව ඉස්සල්ලා මේ කියන්නේ මායාකාරයන්ගේ බැංකුවට මේ බැංකුවේ වැඩ කරන්නේ කුරුමිට්ටෝ. ඉතින් හැග්රිඩ් ගිහලා කියනවා හැරීගේ සේපෙන් සල්ලි ගන්න ඕන කියලා. ඊට පස්සේ හැග්රිඩ් ඩම්බල්ඩෝ දුන්න කියලා එක විශේෂ ලියුමක් දෙනවා. මේක අපි නම කියන්න කැමති නැති කෙනාගේ සම්බන්ධයක් කියලා. හැබැයි හැරීට මේ මොකද තේරෙන්නේ නැහැ. දැන් තුන්දෙනාම හැරීගේ සේප්පුවට එනවා. අර කුරුමිට හැරීගේ සේප්පුවට යතුරු දාලා අරිනවා. ඉතින් මේ තියෙන්නේ හැරීගේ අම්මයි තාත්තයි හැරීට ඉතුරු කරපු සල්ලි. හැරීට නම් මේව දැකලා මාරම් පුදුමයි. ඉතින් දැන් තුන්දෙනාම යන්නේ සේප්පු අංක 713ට. මෙතන තිබ්බ එක පාසලයක් හැග්රිඩ් මේක මං තිබ්බ හොඳයි කියලා ගන්නවා ඒක. දැන් දෙන්නම යන්නේ හැරීට මායා දෘෂ්ටියක් ගන්න. දැන් දෙන්නම යන්නේ හැරීට මායා දෘෂ්ටියක් ගන්න. මෙතන හිටපු කඩේ අයිතිකාරය හැරීව දැකලා කියනවා මම බලන් හිටියව එනකන් කියලා. ඉතින් එයා හැරීව දන්නේ එයාගේ අම්මා තාත්තගේ මායා දෘෂ්ටික අපි මෙතන ඉන්න නිසා දැන් එකයි මායා දෘෂ්ටියක් අරන් ආවිල්ලා හැරීට දෙනවා ඒක පරීක්ෂා කරන්න කියලා. ඒ වෙලාවේ මෙතන තිබ්බ ඔක්කොම බඩු විසිලා යනවා. ඊට පස්සේ තවත් මායා දෘෂ්ටියක් ගෙනත් දෙනවා මේක පරීක්ෂා කරන්න කියලා. ඊට පස්සේ මෙතන තිබ්බ බඩු පුපුරන්න ගන්නවා. දැන් එක විශේෂ මායා දෘෂ්ටියක් ගෙනත් දෙනවා මේක පරීක්ෂා කරන්න කියලා. ඒක හැරී අතර ගත්ත විතරයි හැරීට අමුතු දෙයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් කියන්නේ මේ මායා දෘෂ්ටිය හැරීව තෝරාගත්තා කියලා. ඉතින් කඩේ අයිතිකාරයා කියනවා මීට අවුරුදු ගානකට කලින් මේ මායා දෘෂ්ටිය හදන්න ෆිනික් කුරුල්ලෙක්ගෙන් පියාටුවක් දුන්නා. ඒ කුරුල්ල පියාටු දෙකක් දුන්නා. එකකින් මේ මායා දෘෂ්ටිය හැදුවා. අනිත් මායා දෘෂ්ටිය තමයි අපි නම කියන්න කැමති කෙනා ගාව තියෙන්නේ කියලා කිව්වාම හැරීට නම් මේ මොකද තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ හැග්ගි හැරීගේ 11 වෙනි උපන්දිනේට බස් එක කරන් දැන් හැරී අහනවා අපි නම කියන්න හොඳ නැති කෙනා කවුද කියලා හැග්ගිගෙන්. ඉතින් හැග්ගි ඉවසලා බැරිම තැන කියනවා ඒ තමයි වොල්ඩමෝට් කියලා. එයා තමයි හැරීගේ අම්මා තාත්තා මැරුවේ වගේම හැරීගේ නැල්ලේ සලකුණක් තිබ්බේ. වොල්ඩමෝට් කියන්නේ Tamanට පක්ෂපාතී නැති අය හැමෝම මරලා දාන කෙනෙක්. ඉතින් හැරීගේ අම්මයි තාත්තත් මැරුණේ නිසා හැබැයි හැරීව මරන්න යනකොට හැරීට පුළුවන් වෙලා තියෙනවා එයා මරද්දන්න. ඒක නිසා හැරීගේ නැල්ලේ සලකුණක් තියලා වොල්ඩමෝට් සිනින් ගිහිල්ලා ඉතින් හැග්‍රි කියන හැමෝම කියනවා එයා මැරිලා කියලා. හැබැයි එයාට නම් හිතෙන්නේ මට නම් හිතෙන්නේ එයා තාම ජීවත් වෙනවා කියලා. දැන් හැග්‍රි හැරීව දුම්රිය බෝඩ් එක්කන් යනවා. ඊට පස්සේ එයාට ටිකට් එකක් දෙනවා. වේදිකාංක 9 වේදිකාවට යන්න කියලා. ඊට පස්සේ හැග්‍රිට මතක් වෙනවා ඩම්බල්ඩෝ යාට එන්න කිව්වා කියලා. හැග්‍රි මෙතන යනවා. ඉතින් හැරි වේදිකාංග 9 කියලා වේදිකාවක් තියෙන දෙයක් නෑ කියලා බලනකොට හැග්‍රි මෙතනින් ගිහිල්ලා ඉතින් හැරි මෙතන ඉන්න කට්ටියන් අහනවා ඒ වගේ අංගයක් ඔය තියෙන්නේ කියලා. ඉතින් හැමෝම කියන්නේ පිස්සු ළමයෝ ඔය වගේ අංගයක් මේ නෑ කියලා. මේ වෙලාවේ හැරිට ඇහෙනවා වේදිකාංග 9 වේදිකාව ගැන කතා වෙන එක පවුලක්. හැරි දකින්න ඒ පවුල කට්ටිය වේගෙන් දුවගෙන ගිහිල්ලා එක බිත්තියක් අතර යනවා. ඉතින් මෙතන තමයි හැරිට ඉස්සරම රොන් වීස්ලිව හම්බෙන්නේ. ඉතින් හැරි අහනවා මෙතනට යන්නේ කොහොමද කියලා පවුලේ අම්මගෙන්. එයා කියනවා වේගකින් දුවගෙන යන්න පොඩි අමුත්තක් දෙන්නේ ගණන් ගන්න එපා කියලා මෙයාට සුබදල මෙයා යවනවා. ඉතින් මේ තියෙන හොග්වර්ට්ස් වලට යන එකම දුම්රිය. ඉතින් මේ කෝච්චිය හැරි යනකොට එයාගේ හිටපු තැනට රොන් එනවා. රොන් අහනවා ඔයා නේද හැරි පොටර් කියන්නේ? ඔයාගේ නැල්ලේ සලකුණක් තියනවා නේද කියලා. ඉතින් හැරි කොන්ඩික්ස් වල එයාට සලකුණ පෙන්නනවා. මේ වෙලාවේ මෙතනට චොක්ලට් කරත්තයක් එනවා. පේන විදියට රොන් ගාව චොක්ලට් ගන්න සල්ලි නැහැ. ඉතින් හැරි ගාව මේ සල්ලි කොටක් තියෙන නිසා හැරි මේ කරත්තයම ගන්නවා. මේ චොක්ලට් අතර එක විශේෂ චොකලට් එකක් තියෙනවා. ඒකින් චොකලට් ගෙම්බෙක් හැරිගේ ඇලි විතර චොකලට් ගෙම්බ එළියට පැන ගන්නවා. ඉතින් රොන්ගේ අයියා රොන්ට කියලා තියලා එයාගේ මීයව කහපාට කරන මැජික් එකක්. ඉතින් මේ මීයාගේ නම ස්කැබර්ස්. රොන් මේ මීයට මැජික් එක කරන්න හදනකොටම මෙතනට හර්මයිනි එනවා. දැන් ඉතින් රොන් මැජික් එක කරාට පොඩ්ඩක් ඒක වැරදෙනවා. ඉතින් හර්මයිනි කියනවා ඔයාගේ මැජික් එක හරියන්නේ නැහැ නේද? මම නම් මැජික් එක ඉගෙන ගත්තා කියලා හර්මයිනි හැරි ගාවට ඇවිල්ලා එයාගේ කණ්ණාඩියට මැජික් එකක් කරනවා. දැන් මේ කණ්ණාඩිය අලුත් එකක් වගේ වෙනවා. දැන් තමයි හර්මයිනි දැනගන්නේ මේ ඉන්නේ හැරි පොටර් කියලා. මේ වෙලාවේ කෝච්චිය නවත්තලා හැග්රිඩ් ඉනවා මේගොල්ලෝ එක යන්න. දැන් කට්ටිය බෝට් වලින් තමයි හොග්වර්ට්ස් වලට යන්නේ. දැන් මහාචාර්ය මැගනුගල මේගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. මැගනුගල කියනවා මෙතනදී ඔයගොල්ලෝ නිවාස වලට වෙන් කරන උත්සවය පවත්වනවා. ඒ වගේම වැරද්දක් කළොත් ඊයේ ලකුණු 5ක් නිවාසයෙන් අඩු වෙනවා කියලා එයා මෙතන යනවා. මේ වෙලාවේ මැල්ෆොයි හැරිත් එක්ක යාළු වෙන්න එනවා. හැබැයි හැරි යත් එක්ක යාළු වෙන එක ප්‍රතික්ෂේප කරනවා. දැන් නිවාස වලට වෙන් කරන උත්සවය පටන් ගන්න. ඉතින් මැල්ෆොයිට තොප්පි දාන්න කලින් මෙයා තෝරගන්නවා සිල්දරින් නිවාසයට. හැබැයි හැරිට තොප්පිය දානකොට හැරි කියනවා තොප්පියට සිදලින් වලට නම් එපා සිදලින් වලට නම් එපා කියලා කියනකොට තොප්පිය කියනවා වගේ කැමැත්තක් ග්‍රිෆින්ඩෝ නිවාසයට තෝරගන්නවා කියලා. ඉතින් තොප්පිය හැරිව තෝරගන්නවා ග්‍රිෆින්ඩෝ වලට. ඉතින් මේ වෙලාවේ ඩම්බල්ඩෝ කියනවා හැමෝම තුන්වෙනි තට්ටුවට යම තහනම් මේ වගේම අඳුරුවනේට යම තහනම් කියලා උත්සවය පටන් ගන්නවා. ඉතින් මේක මායා පාසල නිසා හැම જાතියෙම කැමති මෙතන මේසුඩ මෙවෙනවා.
කට්ටිය කනකොටම මෙතනට භූතයෝ එන්න පටන් ගන්නවා. ඉතින් මේක මායාපාසතල් නිසා එච්චර ඒක ගානක් නෑ. දැන් ශිෂ්‍යනායකයෝ කට්ටිය කාමර වලට එකන් යනවා. ඉතින් හැමෝම නිදි වුණාට හැරි නම් නිදියන්නේ. එයා ජනේලකට වෙලා පොඩ්ඩක් කල්පනා කර ඉන්නවා. ඉතින් පහෝදා උදේම තියෙන මහාචාර්ය මැගුණුගල් පන්තිය. ඉතින් හැරි රොනුයි පොඩ්ඩක් පරක් වෙලා පන්තියට එන්නේ. රොන් කියන හොඳට මැගුණුගල් නැත්තේ කියලා. හැබැයි ඒ වෙලාවේ භූතෙක් වෙලා හිටියේ මැගුණුගල් මෙතනට එනවා. ඉතින් රොනුයි හැරි එයාගෙන් සමාව අරගෙන ගිහින් ඉඳ ගන්නවා. ඊළඟට තියෙන්නේ මහාචාර්ය ස්නේප්ගේ පන්තිය. ඉතින් මහාචාර්ය ස්නේප් කියනවා අවදානම් නැති ළමයිට මම පොඩ්ඩක් කැමති නෑ කියලා. හැබැයි හැරි මේ කිසිම ගණන් නැතුව මොනවද ලියලා ඉන්නවා. මේක දෙකම මහාචාර්ය ස්නේප් හැරිගෙන් ප්‍රශ්න වගේ අහනවා. හැබැයි ඒක ප්‍රශ්නයකටවත් හරියට උත්තර දෙන්න බැරි වෙනවා. ඊට පස්සේ මහාචාර්ය ස්නේප් හැරිට බයින්නකොට මැල්ෆෝඩ් න පොඩ්ඩක් සතුටුයි වගේ. ඉතින් මේ වෙලාවේ ළමයි හැමෝටම ලියුම් එනවා. හැබැයි හැරිට ලියුම් යවන්න කවුරුවත් නැති නිසා එයා ෆ්‍රොන්ට් ආපු පත්තරයක් බලනවා. ඒ පත්තරේ තියෙන්නේ බැංකුවේ සේපු අංක 713 සේපුව හොරු කල්ලා කියලා. ඉතින් හැරිට මතක් වෙනවා හැග්රිඩ් ආව එක්කන්ගේ මේ සේපුවට කියලා. පාසලේ තමයි හැග්රිඩ් අරගත්තේ. ඉතින් දැන් තියෙන්නේ පියාඹන්න පුරුදු වෙන පන්තිය. ඉතින් මේක උගන්වන්නේ මහාචාර්ය හුච්. එයා කියනවා මේකේ වැදගත්ම දේ සමබරතාවය කියලා. ඊට පස්සේ කෝසේ වම් පැත්තේ හිටගෙන කෝස අතර ගන්න කිව්වහම හැරි හරියට ගත්තට අනිත් ළමයින්ට නම් මේක එන අමාරු දෙයක්. අන්තිමට කොහම හරි කොසු ඔක්කොම අතර ගත්තාට පස්සේ හැමෝටම පියාඹන්න දෙනවා. හැබැයි එකපාරටම නෙවිල්ගේ කොස්සට පාල්ලා එන්නේ නැති වෙලා එයා උඩ ගිහලා හැමදැනම යන්න පටන් ගන්නවා. අන්තිමට එයා නැවතුනේ යාගේ අතක් කඩාගෙන. දැන් මහාචාර්ය හුච් එයා විශ්වවිද්‍යාලේ අරන් යනවා. යන්න කලින් කවුරුවත් මම නැති වෙලා ඉස්කෝලේ කොස පැද්දොත් එයා ඉස්කෝලෙන් අස් කරනවා කියලා මෙතන යනවා. මේ වෙලාවේ නෙවිල්ගේ මතක බෝලේ වැහිලා ඒක මැල්ෆෝයි අල්ල ගන්නවා වගේම හැරි එක ගන්න හදනවා. හැබැයි මැල්ෆෝයි ඔයාට ඔය නම් මේක අරගන්න කියලා මැල්ෆෝයි මේ මතක බෝලයක් තරම් හැරිට යාගේ පස්සෙන් එන්න කියලා යනවා. පෙන්නේ ඉතින් මැල්ෆෝයිට උන්නා තියෙන හැරිව ඉස්කෝලෙන් අස් කරවන්න. ඊට පස්සේ මැල්ෆෝයි මේ මතක බෝලේ විසි කරනවා. හැරි කොහමද ගිහලා මතක බෝලේ අල්ලගත්තට ඒක අල්ලගත්තේ මහාචාර්ය මැගුණුගල්ගේ විශ්ත ඉස්සරහා. දැන් කාටියේ සතුට සමරනකොට මහාචාර්ය මැගුණුගල් ඇවිල්ලා හැරිට එන්න කියනවා. දැන් මහාචාර්ය මැගුණුගල් හැරිවත් එක්කගෙන ගිහිල්ලා මහාචාර්ය කිවුරුලාගේ පන්තිය ගාවට ගිහිල්ලා ඒක ඉගෙන ගන්න වුඩ් කතා කරනවා. ඉතින් මහාචාර්ය මැගුණුගල් වුඩ් අඳුනලා දෙනවා මේ තමයි ග්‍රිෆින්ඩෝ නිවාසයේ අලුත්ම සීක කියලා. ඉතින් සීක කියන්නේ ක්විඩිච් තරඟයේ එක ක්‍රීඩාවකට. ඉතින් දැන් මුළු ඉස්කෝලේම කතා වෙන්නේ මේක ගැන. මෙච්චර ලාභාලතම සීක කෙනෙක් තෝරගත්ත පළවෙනි වතාවලු මේක. ඉතින් හැරි මේ ක්‍රීඩාවට බයයි කියනකොට හැමයිනේ කියනවා මේක පරම්පරාවෙන් එන දෙයක් කියලා. හැරිව එක්කන් ගිහලා පෙන්නනවා පුරු දෙයක්. බැරි නම් හැරිගේ තාත්තත් මොකද සීක කෙනෙක්. දැන් කට්ටියම කාමර වලට යන්න හදන්නේ. හැබැයි එකපාරටම පඩිපෙළ හැරෙනවා. ඉතින් ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා ඩම්බල්ලෝ තහනම් කරපු තුන්වෙනි තට්ටුවට මේගොල්ලෝ යනවා. හැබැයි එකපාරට මෙතනට අර මුරකාරයාගේ පූසෙනවා. ඉතින් පූසෙනවා කියන්නේ මුරකාරියේ ළඟම ඇති කියලා හිතලා මේගොල්ලෝ දුවනවා එක කාමරයකට. ඉතින් මුරකාරයා කවුරුන් නැහැ කියලා මෙතන යනවා. හැබැයි මේගොල්ලෝ මේ දුවගෙන ඇවිල්ලා තියෙන්නේ ඔළුව තුනක් තියෙන ලොකු බල්ලෙක් ගාවට. දැන් මේ බල්ල මේගොල්ලෝ කන්න හදනකොට මේගොල්ලෝ කොහොමද එතනින් බේරෙනවා. ඉතින් මේ බල්ල පරිස්සම් කරන්නේ ඒක දොරක්. ඒ දොරට මොකක් හරි තියෙනවා කියලා කතා වෙන ගමන් මේගොල්ලෝ මෙතන යනවා කාමරවලට. ඉතින් හැරි වුඩ් එක්ක මේ ක්‍රීඩාව පුරුදු වෙන්න යනවා. ඉතින් හැරිට තියෙන්නේ මේ ස්නිෂ් කියන බෝලේ අල්ලගන්න. මේ බෝලේ ලස්සන වුණාට අල්ලගන්න නම් එන අමාරුයි. ඉතින් මේ පන්තියේදී මොකක් හරි දෙයක් පා කරන්න කියා දෙනවා. මේකෙදි තමයි අර ප්‍රසිද්ධ වින්ගාඩියන් ලිවියෝසා කියන මන්ත්‍රය කියා දෙන්නේ. ඉතින් රොන් එයාගේ මන්ත්‍රය මෙතුරුවට මුකුත් වෙන්නේ. මේ වෙලාවේ හැමයිනි ඔයා කරන උච්චාරණය වැරදි. ඔයා මන්ත්‍රය කියන අතරදී කියලා එක එකවා කියනවා. ඉතින් මේකට තරහා රොන් කියනවා ඔයා ඔච්චර දන්නව නම් කරනවා කියලා. ඉතින් හැමයිනි එහෙම කරාම ලස්සනට පිහාටු පාවෙනවා. මේ අස්සේ එක ළමෙක් පිහාටුව ගෙන තියාගෙන. ඉතින් එතනින් එළියට යනකොට හැරි රොන්වි කතා වෙනවා. හැමයිනි ගැන රොන් කියනවා එයා හරි කරදරයක් කියලා. ඉතින් මේ සහිත හැමයිනි අඬාගෙන එතනින් දුවනවා. එදා රෑ කට්ටිය කකා ඉන්නකොට එකපාරටම මහාචාර්ය කිවුරුලේ ඇවිල්ලා යෝදු ඇවිල්ලා කියලා එතනම කලන්දාලා වැටෙනවා. හැබැයි හැමයිනි තාමත් බාත්රූම් එකේ රොන් කිව්ව කතාවට එයා අඬාගෙන ඉන්නවා. දැන් කට්ටියම කාමර වලට යනකොට රොනුයි හැරුයි යනවා හැමයිනිව බීර ගන්න. මේ වෙලාවේ යෝධියත් බාත්රූම් එකට ගිහිල්ලා මේ කිසිම දෙයක් දන්නේ නැති හැමයිනි එළියට එනකොට එකපාරටම යෝධිය හම්බෙනවා. ඉතින් හැමයිනි කෑ ගහගෙන බාත්රූම් එක අස්සට ගියාට යෝධිය ඒව ඔක්කොම කල්ලා දානවා. මේ වෙලාවේ මෙතනට එන හැරි රොනුයි යෝධියට එක එකෙන් ගහලා එයාට කතා කරනවා. හැබැයි යෝධිය හැමයිනිව අත්තරින්නම නැහැ. එයාගේ පස්සෙම යනවා. ඉතින් එකපාරටම හැරි යෝධියගේ පිටට නැගලා එයාගේ මහායාස්ත්‍රිය යෝධියගේ නහය ගහනවා. මේ වෙලාවේ යෝධිය හැරිව අල්ල ගන්නවා වගේම
රොන්ට කියනවා හරි කෑ ගහලා මොකක් හරි කරන්න කියලා. ඒ වෙලාවේ රොන් වෙන්ගාඩියන් නිවියවසාගෙන මන්ත්‍රය කිව්ව විතරයි යෝධයාගේ අතේ තිබ්බ කොටේ උඩ යනවා. ඉතින් මේ මොකක්ද උනේ කියලා යෝධය උඩ බලනකොට ඒ කොටේ ආපහුම යෝධයාගේ ඔලුවට වැටෙනවා. ඉතින් එකපාරට මෙතනට මහාචාර්යවරු ඔක්කොම දුවගෙන එනවා. ඉතින් හැරි දකිනවා මහාචාර්ය ස්නේප්ගේ කකුල තුවාලලා තියෙනවා. මේ වෙලාවේ මහාචාර්ය මැගුනිගල් අපේ වීරෝ දෙන්නට ලකුණු 10ක් දෙනවා වගේම හර්මයිනිගෙන් ලකුණු 5ක් අඩු කරනවා මේ කරපු වැඩේ නිසා. ඉතින් අද ක්විඩිච් තරඟයේ තියෙන දවස මහාචාර්ය ස්නේප් ඇවිල්ලා හැරිට සුබපත ලැබනවා. ඉතින් හැරි හිතන්නේ ඊයේ රෑ මහාචාර්ය ස්නේප්ගේ කකුල තුවාලලා තිබ්බේ යෝධය ඇවිල්ලා ඔක්කොම කලබල කරන වෙලාවේ මහාචාර්ය ස්නේප් අර ඔලු තුනේ කළු බල්ලේ ඉන්න දොර අරින්න හදුවා කියලා. මේ වෙලාවේ එකපාරටම හැරිට කුරුල්ලෙක් ඇවිල්ලා කොස්සක් දීලා ගියා. ඉතින් කවුරුත් හැරිට තෑගිවන්නේ නැති හින්දා හැරි ඇරලා බලනවා. ඉතින් මේක මායා කොස්සක් වගේම මේක නිගම කොස්සක් නෙමෙයි. මේක නිම්බස් 2000 කොස්සක්. ඉතින් මහාචාර්ය මැගුනිගල් තමයි මේක හැරිට දීලා තියෙන්නේ. ඉතින් දැන් ක්විඩිච් තරඟේ පටන් ගත්තා. මහාචාර්ය හුච් ඇවිල්ලා බෝල ඔක්කොම නිදහස් කරනවා. ඉතින් මේ ස්නිච්ව නිවාස දෙකේ සීකල අල්ලගත්තා කියන්නේ ඒ නිවාසෙට නිකම්ම දිනුම වෙනවා. මුලදී ග්‍රිෆින්ඩෝ කණ්ඩායමට ලකුණු ආවත් සිතරින් කණ්ඩායමේ කට්ටිය ග්‍රිෆින්ඩෝ කණ්ඩායමේ කට්ටියට තුවාල කරලා ලකුණු ගන්න හදනවා. ඉතින් හැරි දකින්න ස්නිච් බෝලය එයා එක පස්සෙන් යන්න හදනකොට එකපාරටම එයාගේ කොස්ස පිස්සුනට යන්න ගන්නවා. ඉතින් හැමයිනි බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. බැලිනම් මහාචාර්ය ස්නේප් කොස්සට මතුරනවා. ඉතින් හැමයිනි මම මේක ගැන බලා ගන්නම් කියලා එයා ගිහිල්ලා ස්නේප්ගේ ඇඳුමට ගිනි තියනවා. ඉතින් මේ වෙච්ච කලබල නිසා හැරි කොහමද බේරෙනවා. දැන් ආපහු හැරි ස්නිච් බෝලේ අල්ල ගන්න යනවා. ඒත් එක්කම ස්ලිදරින් නිවාසයේකත් මේ ස්නිච් බෝලේ පස්සෙන් යනවා. දැන් දෙන්නම ස්නිච් බෝලේ පස්සෙන් යනවා. හැබැයි හැරි ස්නිච් බෝලේ අල්ල ගන්න ගිහිල්ලා හැරි එකපාරට වැටෙනවා. හැබැයි හැරි කොහොමද ස්නිච් බෝලේ අල්ල ගන්නවා. බලනකොට හැරි කටේ තමයි ස්නිච් බෝලේ තියෙන්නේ. අන්තිමේදී දිනුම හම්බෙන්නේ ග්‍රිෆින්ඩෝ කණ්ඩායමට. ඉතින් හැරි ගිහිල්ලා හැග්‍රිඩ්ට කියනවා ස්නේප් තමයි මම මරන්න හදුවේ කියලා. ඉතින් හැග්‍රිඩ් නම් මේ කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. හැග්‍රිඩ් කියන්නේ ස්නේප් එහෙම නෑ කියලා. මේ වෙලාවේ හැරි කියනවා ස්නේප් හැදුවේ අර කළු බල්ලා ආරක්ෂා ගන්න දේ අරගන්න කියලා. බලනකොට ඒ කළු බල්ලා හැග්‍රිඩ්ගේ උගේ නම ෆ්ලපි. ඉතින් හැග්‍රිඩ් කියනවා ඒ කළු දොර යට තියෙන දේ දන්නේ මහාචාර්ය ඩම්බල්ඩෝයි නිකලස් ෆැමෙල් කියලා කෙනෙකුයි විතරයි. ඉතින් දැන් නිවාඩු කාලෙත් ඇවිල්ලා හර්මයිනි ගෙදර යන්න හදන්නේ. ඉතින් මේ වෙනකොට හැරි රොනුයි මුළු පුස්තකාලෙම බීරලා හොයලා නිකලස් ෆැමෙල් කියලා ගෙනාගෙන ඉතින් හර්මයිනි පුස්තකාලේ තහනම් පැත්තකුත් තියෙනවා කියලා පොඩි ඉඟියකුත් දීලා මෙතන යනවා. ඉතින් පහවදා උදේ රොන්ට තෑගි ඇවිල්ලා එයාට ලස්සන ඇඳුමක් එවලා එයා හැරිවත් ඇහැරවනවා. රොන් කියනවා මේ වාර හැරිට තෑග්ගක් තියෙනවා කියලා. ඉතින් හැරි දුවගෙන ගිහලා බලනවා මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් හැරිට මේ පාර හම්බෙලා තියෙන තෑග්ග තමයි ලෝගුවක්. ඉතින් මේක යොපගෙන නෑ. ඉතින් හැරි මේ ලෝගුව දාගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ ලෝගුව දාගත්ත කෙනා පේන්නේ නෑ කියලා. ඒ කියන්නේ මේ ලෝගුව ඇතුළේ ඉන්න කෙනා කාටවත්ම පේන්නේ. ඉතින් එදාට හැරි පුස්තකාලේ තහනම් කරපු පැත්තට මේ ලෝගුවක් දාගෙන යනවා. ඉතින් හැරි යන්නේ නිකලස් ෆැමල් ගැන හොයන්න. හැරි එක ගැන හොය ඉන්නකොට එකපාරටම ඉස්කෝලේ මුරකාරය මෙතනට එනවා. ඉතින් හැරි මෙතනින් යන්න හදනවා. ඉතින් හැරිගේ අතින් එයාගෙන ආපු ලන්තෑරුම මෙතනින් වැටෙනවා. හැබැයි හැරි එතනින් එළියට ගියාට මුරකාරයාට මේ ලන්තෑරුම හම්බ වෙනවා. හැරි යනකොට දකින්න මහාචාර්ය ස්නේප් ඉස්කෝලේ එක මහාචාර්යවරයෙක් එක්ක මොකක් කරු කතා කරනවා. මේ වෙලාවේ මහාචාර්ය ස්නේප්ට තේරෙනවා එතන කවුරු ඉන්නවා කියලා. මහාචාර්ය ස්නේප් හැරිගේ පැත්තට අත දාලා හැරිව අල්ලන්න හදනවා. හැබැයි හැරි මෙතනින් කොහොම හරි පැන ගන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ මුරකාරයා ඇවිල්ලා ස්නේප්ට පෙන්නනවා පුස්තකාලේට කවුරු ඇවිල්ලා මේ ලන්තෑරුම තාම රස්නේ කියලා. ඉතින් හැරි යනකොට යාට හම්බ වෙනවා එක කණ්ණාඩියක්. හැරියේ කණ්ණාඩියෙන් බලනකොට හැරිට පේන්නේ හැරි යාගේ අම්මයි තාත්තයි. ඉතින් හැරිට මාරම සතුටුයි. හැරි දුවගෙන ගිහලා රොන්වත් එක්ක එනවා. රොන්වත් මේක පෙන්නනවා. හැබැයි රොන්ට පේන්නේ ඉස්කෝලේ ශිෂ්‍යනායකයා වෙලා. ඉතින් මේ කණ්ණාඩියෙන් පේන්නේ කෙනෙක්ගේ යටිහිතේ තියෙන දේවල්. ඉතින් හැරි දිගට මේක ඉස්සරහා ඉඳගෙන බලන් ඉන්නවා. මෙතනට එන ඩම්බල්ඩෝ කියනවා ඔයත් ඉස්කෝලේ අනිත් අය වගේ මේ කණ්ණාඩියට වශය වුණාද කියලා. ඉතින් ඩම්බල්ඩෝ කියනවා සමහර අය මේකට පිස්සු වැටුණා. සමහර අය මේකට වශය වුණා. සමහර අය උමුතු වුණා කියලා. ඊට පස්සේ කියනවා මේක මම දැන් එක තැනකින් හංගනවා. හැබැයි කවදාවත් මේක හොයාගන්න උත්සාහ කරන්න එපා. ඉතින් මේ වෙනකොට හර්මයිනි අප ඉස්කෝලේට ඇවිල්ලා වගේම එයා නිකලස් ෆැමෙල් ගැන හොයාගෙන එයා ලොකු පොතකුත් අරන් ඇවිල්ලා තුන්දෙනාත් එක දැන් බලනවා. ඉතින් නිකලස් ෆැමෙල් කියන්නේ මායාගල් හදන කෙනෙක්. මේ මායාගල් වලට පුළුවන් ඕනම දෙයක් රත්තරන් කරන්න, ඕනම දෙයක් රත්තරන් කරන්න පුළුවන් වගේම එනකොට අමරණීය වෙන්න පුළුවන් මේ ගල පාවිච්චි කරලා. ඉතින් දැන් තුන්දෙනාම යනවා හැග්‍රිඩ්ව හම්බෙන්න. හැබැයි හැග්‍රිඩ් මේගොල්ලන්ව ඇතුළට ගන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් හැරි මායාගල ගැන කිව්ව විතරයි හැග්‍රිඩ් මේගොල්ලන්ව ඇතුළට ගන්නවා. ඉතින් තාමත් මේගොල්ලෝ කියන්නේ මේ මායාගල තියෙන්නේ අර කළු බාල ආරක්ෂා ගන්න දොර ඇතුලේ මහාචාර්ය ස්නේප් හදන්නේ ඒක හොරකම් කරන්න. හැබැයි හැග්‍රිඩ් නම් මේ දේවල් පිළිගන්නේම නැහැ. හැග්‍රිඩ් කියන්නේ මහාචාර්ය ස්නේප් කියන්නේ ඒක ආරක්ෂා කරන කෙනෙක් කියලා. ඉතින් එකපාරටම මුට්ටියක් ඇතුළේ තිබෙ බිත්තරයක් කෙලවෙන්න ගන්නවා. ඉතින් හැග්‍රිඩ් ගිහිල්ලා බිත්තරය අරන් ආවල මේ දෙලින් තියනවා. දැන් මේ බිත්තරේ පුපුරලා ඒකෙන් එල්ලෙන්නේ ගිනි බිබෙන මගරෙක්. ඉතින් රොන් කියනවා මේ ඉන්නේ රුමේනියන් ගිනි
මගරෙක් කියලා. රොන් අහනවා කොහෙන්ද වරමේ කියලා. ඉතින් හැග්‍රිඩ් කියන්නේ පොලේදී යාට අඳුර නැති මිනිස්සු දුන්නා කියලා. මේ වෙලාවේ හැග්‍රිඩ් දකින්නවා ඒගොල්ලෝ දිහා හොරෙන් කවුරුද බලන් ඉන්නවා කියලා. ඉතින් මේ බලන් ඉන්නේ මැල්ෆෝයි ඇවිල්ලා තියෙන හැරි ගැන උත්තු බලන්න. දැන් හැග්‍රිඩ් තුන්දෙනාම ආපහු යවනවා. දැන් තුන්දෙනා යනකොට මහාචාර්ය මැගොනගල්ගේ අතරම වෙනවා. ඉතින් මහාචාර්ය මැගොනගල්ට මේ ගැන කියලා තියෙන මැල්ෆෝයි දැන් තම තමන්ගේ නිවාස වලින් ලකුණු 5 අඩු කරනවා වගේම මැල්ෆෝයිගේ නිවාසෙත් ලකුණු 5ක් අඩු කරනවා. ඉතින් මැල්ෆෝයි මේගොල්ලෝ ගැන ඔත්තු කරන්නේ එළියට ගියේ හින්දා තමයි මෙහෙම කරේ. දැන් හතර දෙනාටම දඩුවමක් විදියට හැග්‍රිඩ්ට උදව් කරන්න අඳුර වනාන්තරයට යන්න වෙලා. ඉතින් දැන් ඔක්කොම යනවා හැග්‍රිඩ්ගේ ගෙදරට. ඉතින් හැග්‍රිඩ්ගේ මකරා ඩම්බල්ඩෝ අරන් හැග්‍රිඩ් ගොඩක් දුකෙන් හිටියේ. මොකද හැග්‍රිඩ්ට මකරෙක් ඕන වෙලාවම හිටියේ. දැන් කට්ටිය බෙදිලා යනවා අඳුර වනාන්තරයට. මැල්ෆෝයි හැරි එක්ක එකට යන්නේ. දැන් මේ දෙන්නට හම්බ වෙනවා කඟ වේනෙක්ව මරලා එයාගේ ලේ බොන එකක මිනිස්සෙක්. මැල්ෆෝයි මේකට බය වෙලා දුවනවා. හැබැයි හැරි නම් මෙතන ඉන්නවා. දැන් මේ අමුතු මිනිස්සයා හැරි ගාවට ටික ලං වෙනවා. හැබැයි එකපාරටම එතන එන අශ්වමිනියෙක් මෙයාව පන්නලා දානවා. ඉතින් මේ අශ්වමිනියා කියන විදිහට කඟ වේනෙක්ව මරලා එයාගේ ලේ බොන කෙනා අමරණීය වෙනවා වගේම එයා ගත කරන්න ශාපලත් ජීවිතයක්. එයාට ගත කරන්න සිද්ධ වෙන්න අර්ධ ජීවිතයක්. ඉතින් මේ අශ්වමිනියා කියනවා හැරිට මෙතන ඉන්න හොඳ නෑ නෙමෙයි ඉක්මනට මෙතන යන්න කියලා. මේ වෙලාවේ හැග්‍රිඩ් මෙතනට එනවා. ඉතින් හැරිට තේරෙනවා මේ අමුතු මිනිහේ වෙන කරුණ නෙමෙයි වෝල්ඩමෝට් කියලා. ඉතින් පහුවදා ඉස්කෝලේදී හැරි යනවා. එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක හැග්‍රිඩ්ට හම්බෙන්න. හැරි අහනවා අර මකර පිටතේ වට දුන්නේ කවුද කියලා. ඉතින් හැග්‍රිඩ් කියන්නේ අඳුරන්නේ නැති මිනිහෙක් දුන්නා කියලා. ඒ වගේම එයා ෆ්ලපි ගැනත් අහලා හැග්‍රිඩ් කියව හීලා කරන විදියයි එයාගේ එකම දුර්වලකම ගැන කියලා. ෆ්ලපිගේ එකම දුර්වලකම තමයි එයාට සංවේදීයෙන් නිින්ද යනවා. එයා මේ ගැනත් එයාට කියලා. දැන් හැරිට තේරෙනවා මායාගල කවුරුහරි හොරකම් කරන්න හදන්නේ කියලා. දැන් මේ තුන්දෙනා දුවන කියලා මහාචාර්ය මැගුනිගලට කියනවා මේ ගැන. හැරි කියනවා මායාගල කවුරුහරි හොරකම් කරන්න හදන්නේ මේක මොකක් හරි කරන්න ඕනේ කියලා. ඉතින් මහාචාර්ය මැගුනිගල මේ කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. එයා හිතන්නේ මේගොල්ලෝ කියන්නේ බොරු කියලා. ඉතින් මේ වෙලෙන් වැඩක් වුණ නැති නිසා මේගොල්ලෝ එළියට එනවා. මේ ලාවේ මහාචාර්ය ස්නේප්ට මේගොල්ලෝ අහු වෙනවා. මහාචාර්ය ස්නේප්ට මේගොල්ලෝ ගැන තේරෙනවා මේගොල්ලෝ මොකක් හරි හොර වැඩක් කරන්න යන්නේ කියලා. ඉතින් මහාචාර්ය ස්නේප් ඔයගොල්ලෝ කරන්න හොර වැඩක් කියලා තීරණ පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න කියලා මෙතන යනවා. දැන් මේගොල්ලෝ තීරණය කරනවා අද රෑම 3 වෙනි තට්ටුවට යනවා කියලා. දැන් මේගොල්ලෝ කාමරෙන් එළියට යන්න හදනකොටම නෙවිල් ඇවිල්ලා කියනවා මං ඔයාලට යන්න දෙන්නේ ඔයාලා නිසා අනිත් අයට කරදර වෙනවා කියලා. හැබැයි හැමානි අකමැත්තෙන් වුණත් මන්තරයක් කියලා නෙවිල්ල ගල් කරනවා. දැන් 3 දෙනාම 3 වෙනි තට්ටුවේ අර ඔලුතුනේ බල්ලෙන් එතනට යනවා. දැන් මේගොල්ලෝ යන්න කලින් ඊට කලින් වෙන කවුරු හරි ගිහිල්ලා ඒ කළු බල්ලා ගාව එක සංගීත භාණ්ඩයක් තියලා ඒකට මන්තරයක් කියලා. ඒක නිසා බල්ලා නිදි. දැන් මේගොල්ලෝ බල්ලේ කකුලෙන් ගල්ලා දොර ඇරලා එතන යන්න හදනකොටම බල්ලා ඇහැරෙනවා. අන්තිමට 3 දෙනාටම ඇතුළට යන්න පුළුවන් වෙනවා. දැන් 3 දෙනාම ගිහිල්ලා වැටෙන්නේ කළු මදු වැලක් උඩට. මේ කළු මදු වැල උඩ දැඟලුවොත් මදු වැල යාව වෙලාගෙන යා මරනවා. හැබැයි සංසුන් හිටියොත් එයාව එතනින් යවනවා. දැන් හැමයිනේ කියනවා අනිත් දෙන්නට සංසුන් වෙන්න කියලා. ඉතින් හැමයිනේ හැරි කොහොමද එතනින් යනවා. හැබැයි රොන් පොඩ්ඩක් කලබල වෙනවා. කොහොම හරි හැමයිනේ එක මන්ත්‍රයක් කියලා රොන් අතින් එළියට ගන්නවා. දැන් කට්ටියම ඉස්සරහට යනකොට එක දොරක් හම්බෙනවා. හැබැයි මේ දොර යන යතුර හොයාගන්න නැහැ. ඉතින් දැන් තමයි කට්ටියට තේරෙන්නේ මේ කොස්සේ නැගලා ගිහලා යතුර අල්ල ගන්න ඕනේ කියලා. ඉතින් මෙතන එක වගේ යතුර ගොඩක් තියෙනවා. අන්තිමට කොහොම හරි හැරි යතුර අල්ලගෙන යාළුවන්ට දෙනවා. දැන් තුන් දෙනා මේ කාමරය ඇතුළට යනවා. දැන් තුන් දෙනා ගිහින් තියෙන්නේ මායාකාරයන්ගේ චෙස් බෝඩ් එක උඩට. දැන් කට්ටිය සෙල්ලම් කරලා මෙතන තිබ්බ ඉත්ත ඔක්කොම කුඩු වෙලා විනාශ වෙලා යනවා. දැන් රොන් ඉන්නේ නයිට්ගේ ඇඟ උඩ. දැන් නයිට් විනාශ වෙලා යනවා. රොන්ට සිහිය නැහැ. දැන් හැරි හැමයිනේ රොන් ගැන බලාගන්න කියලා එයා තනියම ඉස්සරහට යනවා. දැන් හැරි එක තැනකට යනවා. මෙතන එක මිනිස්සෙක් අර කණ්ණාඩිය දිහා බලන් ඉන්නවා. මේ වෙන කවුරුත් නෙමෙයි මහාචාර්ය කිවුරලේ. මෙයා තමයි මායා කරලා හොරකම් කරන්න හදලා තියෙන්නේ. ඒ වගේම හැරිව මරන්න හදලා තියෙන්නේත් මෙයාමයි. අර ක්‍රෙඩිට් තරංගයේදී හැරිගේ කොස්සට මතුවලා තියෙන්නේත් මෙයාමයි. හැබැයි මේ හැම දෙයකටම අහුනේ මහාචාර්ය ස්නේප්. දැන් මෙයා හැරිට ළඟට කතා කරනවා. එයා හැරිට කියනවා කණ්ණාඩිය මොනවද පේන්නේ කියලා බලන්න කියලා. දැන් හැරිට කණ්ණාඩියෙන් පේන්නේ එයා මායා කරලා එයාගේ සාක්කුවෙන් ගන්නවා වගේ. බලනකොට හැරිගේ සාක්කුවේ මායා කරලා තියෙනවා. හැබැයි හැරි මෙයාට කියන්නේ මට පේන්නේ අපේ නිවාසේ ජයග්‍රහණය කරලා. ඉතින් මහාචාර්ය කිවුරලේ කියනවා ඔයා කියන්නේ බොරු. ඔයාට පේන එක කියන්න කියලා. ඉතින් මේ වෙලාවේ වෙන කටහඬකුත් ඇහෙනවා මෙතනින්. මහාචාර්ය කිවුරලේ තොප්ප අයින් කරලා පෙන්නනවා. බලනකොට වෝල්ඩමෝට් ඉන්නේ යාගලු පිටිපස්සේ කඟ වේන්නගේ ලේබිවෝනිසිය එයා කතා කරන්නේ අර්ධ ජීවිතයක්. දැන් වෝල්ඩමෝට් දැනගෙන මායා කරලා තියෙන්නේ හැරිගේ සාක්කුවේ කියලා. දැන් හැරි මෙතනින් පැන ගන්න හදනවා. හැබැයි වෝල්ඩමෝට් වටින ගිනි තියෙනවා මෙයාට පැන ගන්න බැරි වෙන්න. ඊට පස්සේ වෝල්ඩමෝට් කියනවා මාත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි හැරි මේකට කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ වෝල්ඩමෝට් ඇවිල්ලා හැරිගේ බෙල්ලින් මල්ල ගන්නවා. මායාකට පැත්තකට විසි වෙනවා. හැබැයි එකපාරටම හැරි වෝල්ඩමෝට්ගේ අතින් ඇල්ලුව විතරයි එයාගේ අත කුඩු වෙලා යනවා. ඊට පස්සේ මායාකට දැකපු වෝල්ඩමෝට් ඒක ගන්න යනකොට හැරි නික
නිකන් ජොලියට වගේ යාගේ මූණෙන් මල්ලනවා. ඊට පස්සේ මහාචාර්ය කිව්රල්ගේ වෝල්ඩමෝට් එක්ක මෙතන දුවිල්ලක් වෙලා යනවා. හැබැයි වෝල්ඩමෝට් මෙතන යන්නේ හැරිගේ ඇඟ හරහා. දැන් හැරියට සිහිය නැහැ. දැන් හැරි ඇහැරනකොට එයා එන්නේ ඉස්පිරිතාලේ. හැරිගේ මේ වැඩේ දැනගෙන ඉස්කෝලේ ඔක්කොම යාට තෑගි වෙලා මහාචාර්ය ඩම්බල්ඩෝත් මෙතන ඉන්නවා. හැරි අහනවා මායාගල මගේ සාක්කුවට ආවේ කොහොමද කියලා. ඉතින් ඩම්බල්ඩෝ කියන්නේ කවදාවත් මායාගල පාවිච්චි කරන්න ඕන කෙනෙක්ට ගල හම්බෙන්නේ. හැබැයි මායාගල ගන්න ඕන කෙනෙක්ට ඒක හම්බෙනවා. ඉතින් මේක ඩම්බල්ඩෝගේ අදහස. එයා තමයි මෙහෙම කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මායාගල එයා විනාශ කරලා හැරි අහනවා එතකොට නිකලස් හැමෙන් මැරෙනවනේ කියලා. ඉතින් ඩම්බල්ඩෝ කියනවා එයාගේ මායාවලියෙන් තව ටික කාලයක් ජීවත් වෙයි. ඉතින් ඩම්බල්ඩෝ හැරියට ආපු චොකලට් ටික කන්න හදනවා. පේන විදිහට හැරියට ආපු චොකලට් ගෙම්බ ඔක්කොම රොන් කාලා දැන් හැරි යනවා රොනුයි හමයිනි හම්බෙන්න. දැන් මේ දෙන්නටත් හැරිව දැකලා මාරම සතුටුයි. දැන් නිවාසවල ලකුණු දීමේ උත්සවය පටන් අරන්. ඉතින් ඩම්බල්ඩෝ නිවාසවල ලකුණු ලබා දෙනවා. මේ වෙනකොට 4 වෙනි ස්ථානයේ ග්‍රිෆින්ඩෝ, 3 වෙනි ස්ථානයේ හෆල්පෆ්, 2 වෙනි ස්ථානයේ රේවන්ස්ක්ලෝ, 5 වෙනි ස්ථානයේ ස්ලිදරින් කියලා ඩම්බල්ඩෝ කියනවා. ඊට පස්සේ හැරි හමයිනි රොනුයි නෙවිල් ගැන කියලා ඒගොල්ල කරපු වැඩ නිසා ලකුණු ලබා දෙනවා. රොන්ට හොඳම ඩිස් ක්‍රීඩකයෙක් කියලා ලකුණු ලබා දෙනවා. හැරිට ඉස්කෝලේ පෙනී සිටීම නිසා ලකුණු ලබා දෙනවා. නෙවිල්ටත් නිර්භීතකම නිසා ලකුණු ලබා දෙනවා. හර්මයිනිටත් ඥානවන්තව කියා කිරීම නිසා ලකුණු ලබා දෙනවා. දැන් ප්‍රථම ස්ථානයේ ග්‍රිෆින්ඩෝ වෙනවා. දැන් කට්ටියම නිවාඩුවට ගෙදර යන්න හදනකොට හැග්‍රිඩ් හැරිට එයාගේ අම්මගේ ඩයරිය දෙනවා. ඉතින් හැග්‍රිඩ් කියනවා බාප්පගේ පුතා වට කරදරයක් කරන්න ආවොත් එයාට තඩි කන්දයක් දුන්න කමන්නේ කියලා මෙතනින් මූවි එක ඉවර වෙනවා. ඉතින් හැරි පොටර් දෙවෙනි මූවි එකත් ඉක්මනටම දාන්න. මේ වගේ මූවි දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් goodbye.